හැමෝටම එක එක ආසාවල් තියෙනවනේ. මට තියෙන ආසාව දන්නවද? කෑම වීඩියෝස් දැක්කම ඒ වීඩියෝ වල තියෙන කෑම කන්න ආසිත වෙනවා. ඉතින් අද උදේ මම වීඩියෝ එකක් බැලුවා මට ඒ කෑම කන්න ඕනියද. ඉතින් මං හිතුවා ඒක මම ගෙදර තියෙන බඩු වලින් හදලා බලනවා කියලා. අපි එහෙනම් හදලා බලමු. ඒකට ඕනි චිකන්. මම මේකට දාගත්තා සෝයා සෝස්. ආයේ මොනවද තුන පහ මිරිස් ගම්මිරිස් ලුණු. දැන් මේක හොඳට මික්ස් කරන්න. මේක ගයිස් දැන් ටිකක් වෙලා තියන්න ඕනේ. මේක පොඩ්ඩක් හොඳට ආලා මේක හොන් තියලා මන් දන්නේ මේක මොකක්ද කියන්නේ මෙහෙම තියාගන්න ඕනේ එච්චරයි. අපිට ආයි ගයිස් ඕනි මොනවද මේ ලුණු කරපිංචා සුදු ලුණු ගෙඩිය ගන්න මෙන්න මේ විදිහට කපලා ගෙඩිය පිටින් මේ විදිහට මෙහෙම මෙතනින් කපලා මෙහෙම ඕකේ. මේ මොනවද චූටියට කපා ගන්න අමු මිරිස්. ඊට පස්සේ ඔයාලගේ රයිස් කුකර් එක තියෙනවනේ මෙහෙම අරගෙන රයිස් කුකර් එකට මෙහෙම තෙල් දාන්න ටිකක් දාන්න හරිද? ලෝභ වෙන්න එපා. ඊට පස්සේ ඔය පොඩ රත් වෙනකන් ඉන්න. මේ ආකාරයට රත් වෙද්දී අපි මේකට දාගන්න ඕනි 3-5 හැන්දයි මිරිස් කුඩු ස්වල්පයයි. ඊට පස්සේ ගායිස් මේ තියෙනවා මොනවද මේවට කියන්නේ මන් දන්නේ කරාමු නැටි සූදුරු මහදුරු ඔක්කොම දාගන්න මේ තියෙන්නේ. මේවා මම නම් දන්නේ. මේ අනිත් ඒවා කරාමු නැටි උන ඉනස ඔක්කොම දාගන්න. දැන් මේක හොඳ ටෙම්පරාදුරක ඉඳලා කළු පාට වෙන්න ඕනි. හරි. ඊට පස්සේ මේ මස් ටික දාන්න ඕනේ. මේක දැන් ගානේ තෙලෙන්න මෙහෙම බැදෙන්න දෙන්න අඩු බින්දරේ බැදෙන්න ඕනේ මේක හොඳට. හොඳට කියන්නේ සාමාන්‍ය හොඳට බැදෙනකන් තියන්න. මට අමතකුණා ගයිස් මේවා දාන්න. කමන්නේ. මේවා සයිඩ් කරලා මේ පැත්ත කැන්ඩේ. තව ටේස්ට් කරලා මේක මෙහෙම තියාගන්න. අමතකුණා හදිස්සි වුණා. මේක පොඩ්ඩක් බැදෙන්න දෙන්න. බැදෙන්න දීලා එතකන් අපි වහමු මේක. මේක ගයිස් මං වගේ කරන්න එපා. ඔයාලා මේක මේ ඉස්සෙල්ලාම දාලා පොඩක් කර කරගන්න. දැන් ඉතින් කරන්න බෑ නම් මික්ස් කරගන්න. වතුර දාන්න එපා. ආයෙ වහලා තියන්න. දෙවි පාර මේක හොඳට මේ වෙලා තියෙන්නේ. හැබැයි මේ කර වෙන්න ඕනේ ඉතින්ම කරත් වෙලා. අපි තව ටිකක් හොඳට තියමු මේක. මේක ගයිස් මේ ගානට වගේ හොඳට කර කරගන්න ඕනේ. කරලා තියෙන සුදුරියට. ඔඩිය
ටිකක් අල්ලලා. ඊට පස්සේ මේකට ගායිස් අපිට හාල් දාන්න ඕනේ. ගෙදර ඉන්න ගානට හදාගන්න. මේකට හාල් දාලා සාමාන්‍ය අපි හාල් මේ තැම්බෙන්න තියෙනවනේ. ඒ තැම්බෙන්න තියෙන ගානට වගේ වතුර දාලා මදි වගේ රයිස් කුකර් එකේ තියන්න. එච්චරයි. මේ විදිහට වතුර තිබ්බ ගයිස්. වතුර තියලා රයිස් කුකර් එකේ අර තියෙන හාල් අපි හදන්නේ ඒ ගානටම තියන්න. ගයිස් පත චුට්ටක් මං හිතන්නේ බෙරි වෙලා. මේකට සාමාන්‍යයෙන් ගන්නේ කීරි සම්භාරි මේ ඔය තියෙනව නේද? එහෙමනේ. මං ඉතින් මේ නිකන් බත්නේ ගත්තේ හාල් සුවඳයි. බලමු මං ඔයාලට මේක හොඳට කවලම් කරලා ඉවර වෙලා පෙන්නන්නම්. අන්තිමේටම ගයිස් මෙන්න මේ විදිහට තමයි බත් එක. මේකට ගයිස් ඔයාලට ගන්න පුළුවන් නම් ගන්න පුළුවන් මොනවාද කීරි සම්බා නැත්නම් ඔය තියෙනවනේ මොනවාද සම්බා ಜಾති තියෙනවා ඒවා මොකක් හරි එකක් ගන්න. මම ඉතින් නිකන් මේ බත් ගත්තේ. මේ මම ඔයාලට කාලා පෙන්නන්නම් මේක රසද නැද්ද කියලා. මෙන්න මේ ආකාරයට මම ඉතින් ගත්තා. මම මේම කන්නේ ගයිස් ඔයාලට පේන්න විතරයි. මම ඔයාලට කාලා පෙන්නන්නම්. ඔයාලා ගයිස් මේකට හදාගන්න මයොනිස් දාලා සැලඩ් ටිකක් දොනවා. මේක මම ඉතින් පිපිඤ්ඤ සම්මෝලයක් හදාගත්තේ. වීඩියෝ එක එඩිට් කරන්න බලද්දි වීඩියෝ එක අන්තිම කොටස නෑ ගයිස්. වාව් කියන තරම් රසක් නෑ. හැබැයි දැන් අපිට ආසාවක් ඇති වෙලා හැදුවම කන්න මේ හොඳයි ඉතින්. මම දෙනව ලකුණු 10න් 8ක්. ඉතිරි දෙක සාමාන්‍යයෙන් අඩුපාඩු ගත්තොත් අම්මගේ අඩුපාඩු කියා ගන්නවා. දාලා තියෙන අර මේ අපි අර මිලිසියම දැම්ම නියම තව පොඩ්ඩක් වැඩි වුණා නම් රහයි තව. එතකොට අර මේ ඉන්න රස වැඩි වෙනවනේ. අර රස අඩුවෙන් එන්නේ. ඔච්චරයි ඉතින්. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. බයි.